මොන මගුලක්ද මේක? මට හැමදාම වඩ මේ කන්න අදින්න අරන් දෙන්න බෑ. මටත් කියලා දැන් ගෑනු කෙනෙක් ළමයි ඉන්නවා. ඒක තේරුම් ගන්නවා. මට හැමදාම උදා ගන්න බෑ. හරිද? එච්චරයි. අදින් මේ මගුල නවත්තලා දාන්න ඕන. ඔන්න ඕක අතර යන මගුලක යන්න අප්පා. මල්ලේ මේ වරෙන් පොඩ්ඩක්. මන්ද? ඔව් ඔබ තමයි. මේ වරෙන් පොඩ්ඩක්. අය අම්මා මොකද ප්‍රශ්නේ? කියන්න බෑ නේද ඔය කියන්න. අය අර ළමයා ඔය කෑ ගැහුවේ ඇයි? ඒ පුතා නේද? ඇයි අම්මා අඩන්නේ? ඔයා පාර දාලා ගියා නේද? ඇත්ත කියන්න. මොකද්ද මල්ලි ප්‍රශ්නේ? ඒවා මෙයාට බැන්නේ? අයියා මේ ඔයාට ඒක වැඩක් නෑ නේ. මේක අපේ පවුලේ ප්‍රශ්නයක්. ඔයා යන්නකෝ. මල්ලි මේක පවුලේ ප්‍රශ්නයක් නෙමෙයි. මේක රටේම ප්‍රශ්නයක්. පොඩ්ඩක් එන්නකෝ අර පැත්තට යන්න. අම්මා පොඩ්ඩක් එන්නකෝ. වත් එන්න මල්ලි. අයියා දැන් මොකද්ද මට කන්න කියන්නේ? ඈ මොකද්ද කන්න කියන්නේ මට දැන්? ඔබට කියන්නේද? ඔබට කියන්නේ මේ ඔබේ අම්මා කියන එක. ඔබට ඒක අමතක වුණා කියන එක. මං ආගෙන හිටියේ පිටිපස්සෙලා ඔබ කියපු දේවල් ටික අම්මට. ඔබ කිව්වා නේද දැන් මේ ඔබට මොකක්ද මේ ඔබට පවුලක් ඉන්නවා. ඔබට මේ අම්මව තියාගන්න බෑ. දැන් කොච්චර කල් කියලා කන්න දෙන්නද? ඉතින් ඔබ ඉපදුනසම කන්න දුන්නේ අම්මනේ බං. ඔබට ඒක අමතක වුණාද? එහෙම ඉපදිච්ච දවසේ ඉඳන් හදපු අම්මවද බං ඔබ මෙහෙම පාරට ගෙනලා දැන් මේ රෙදි බෑග් එකත් අතර දීලා. ඔබ මහා තිරිසන් මිනිහෙක්. ඔය වගේ තිරිසන් වැඩ කරන්න එපා බං. බලන්න හෙන ගහයි. අනිත් එක මට මතකයි මල්ලි ඔබ කිව්වා මේ අම්මව දැන් හුරුතල් කරන්න බැරි කතාවක්. තව හුරුතල් කරන්න බැරි කතාවක්. ඔබට අමතක වුණාද මල්ලි ඔබ ඉපදිච්ච දවසෙන් අම්ම ඔබ හුරුතල් කරා කියලා. අනික අම්ම ඔබට නොකියුවට අම්මට ඔබ තාම හුරුතලයක්. ඔබ මහා මිනිහෙක් නෙවෙයි බං අම්මට. ඉතින් එහෙව් අම්මවද ඔබ මේ විදිහට මේ රෙදි බෑග් එකක් ගෙනල්ලා පාරට දාලා ගියේ? ආ? තිරිසන් වැඩ කරන්න එපා බං. ඔන්න ඔය ටික කියලා නෑ ඔබට ආවේ. අම්මට යන්න දරන්න නැත්තම් අපේ ගෙදර යන්න. අනේ අයියා මම කොහෙවත් එක්ක යන්න එපා. මං අම්මාව ගෙදර එක්ක යන්න. බොහොම ස්තුතියි මේ දේ කියලා දුන්න. එන්නම් අපි. දසමාසයක් කුසී තියාගෙන හිටපු ඔයාගේ අම්මව ඔයා මේ විදිහට පාරට ගෙනල්ලා දානවා නම් ඒ විදිහට ඔයාව අම්මා කුසී තියාගෙන ඉන්නකම් අම්මවත් බලාගෙන ඔයාවත් බලාගෙන උදේ දවල් රෑ මාංශ වෙච්ච තාත්තව මේ විදිහට පාරට ගෙනල්ලා දානවා නම් ඔබ මිනිස්සෙක් වෙන්න බෑ මචං. එකෙන්ම තිරිසනෙක්.